Hello guys, welcome back to my YouTube channel. අද මම ලේසි ක්‍රමයකට බ්‍රවුනීස් හදන්නේ. අපි මුලින්ම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 100ක්, කොකෝ පවුඩර් ග්‍රෑම් 30ක්, බිත්තර 3ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 200ක්, මාගරින් ග්‍රෑම් 100ක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයකුයි, ලුණු තේ හැඳි භාගයකුයි, වැනිලා මේස හැන්දකුත් ඕන වෙනවා. ඒ වගේම පොඩියට කපාගත්ත චොකලට් ග්‍රෑම් 30කුත් මම එකතු කරගෙන තියෙනවා. දැන් මේ භාජනයට එක්ස්ට්‍රා ග්‍රෑම් 100 දාගන්නවා. ඊට පස්සේ චොකලට් ග්‍රෑම් 30ත් එකතු කරගන්න ඕනේ. දැන් මේ ටික පොඩ්ඩක් මික්ස් කරගන්න ඕනේ හැන්දකින්. දැන් අපි මේ ටික මෙල්ට් කරගන්න හදන්නේ. මම මේක මයික්‍රෝවේව් එකේ දාගන්නවා. ඔයාලට නැත්තම් ලිපේ ඩබල් බෝයිල් කරන්න පුළුවන්. මම මයික්‍රෝවේව් එක විනාඩියකට සෙට් කරගෙන දාගන්න. ඊට පස්සේ එළියට ගත්තම මේ වගේ තමයි තියෙන්නේ. දැන් අපි බැටර් එක හදා ගන්න ඕනේ. ඒකට අපේ සීනි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ටික එකතු කරගන්නවා, ලුණු තේ හැඳි භාගය. ඊට පස්සේ අපි බිත්තර එක බැගින් සැනින් සැරේට එකතු කරගන්නවා. දැන් මේ දාගත්ත බිත්තරේ හොඳට කවලම් වෙනකන් හැඳි ගා ගන්නවා. ඊට පස්සේ දෙවෙනි බිත්තරෙත් මම දාගත්තා. තුන්වෙනි බිත්තරෙත් දාගත්තා. මේ ටික දාගෙන හොඳට හැඳි ගා ගන්න ඕනේ විනාඩි 2-3ක්. දැන් අපි රස වෙන්න වැනිලා මේස හැඳේකුත් එකතු කරගන්නවා. දැන් අපි මේකට මෙල්ට් කරගත්ත මාගරින් ටිකයි චොකලට් ටිකයි එකතු කරගන්නවා. දැන් මෙහෙම කවලම් කරනකොට ලස්සන පාටකුත් එනවා. දැන් අපි වෙන භාජනයක් අරගෙන ඒකට පිටි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කොකෝ පවුඩර් ටිකත් ඒකටම දාගෙන බේකින් පවුඩර් ටිකක් දාගන්න. ඊට පස්සේ පොඩ්ඩක් හැන්දකින් කවලම් කරගන්න ඕනේ. දැන් අපි අර බිත්තර මිශ්‍රණයට අපි මේක හලා ගන්න ඕනේ. කැට ටික නැති වෙන තමයි අපි මේක හලා ගන්නේ. ඊට පස්සේ මේ ටික හිමීට කවලම් කරගන්න ඕනේ. මේ ටික කවලම් කරගන්න ඕනේ විනාඩියක් විතර අපි. ඊට පස්සේ මේ වගේ මිශ්‍රණයක් එනවා තික් විදියට. මම අද මේක බේක් කරගන්න හදන්නේ එයා ෆ්‍රයි එකේ. ඒ නිසා මම ඒකට තේ කඩදාසියක් දාගෙන තෙල් ටික චුට්ටකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ බැටර් එක එකතුලට දාගන්නවා. මම එයා ෆ්‍රයි එක විනාඩි 11කට සෙල්සියස් 200කට පත් කරගන්න ගන්නවා. දැන් අපි එළියට අරගෙන ටූත් පික් එකක් අරගෙන ගහලා බලන්න ඕනේ. ඒක ඇලෙනව නම් ටිකක් මදි.
විදිහට බේක් වුණාන් පස්සේ ඔයාලට කෑලි වලට කපා ගන්න පුළුවන්. දැන් මගේ බ්‍රවුනිස් එක හදලා ඉවරයි. ආයෙත් ලස්සන වීඩියෝ එක හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.